විශ්වයේ කොතනක හෝ කාලය නතර වී ඇති බව ඔබ දන්නවාද? පදාර්ථයේ අතුරුදහන් වන භෞතික විද්‍යාවේ නියමයන් බිඳ වැටෙන ආලෝකයට පවා පලා යා නොහැකි මරණයේ තොරටුවක් පවතින බව ඔබ විශ්වාස කරනවාද? අද යංනාලිකාවෙන් අපි සූදානම් වන්නේ තාරකා විද්‍යාවේ අඳුරුතම සහ භයානකම රහස් සොයාගෙන යන්න. මේ ගමන කෙතරම් අద్භූතද කියනවනම් මෙහි අවසානයක් ඇත්තේම නැහැ. ඔබ මේ දකින්නේ විශ්වයේ අවසානයද? එහෙම නැත්නම් අපි තවමත් තේරුම් නොගත් අලුත් ආරම්භයක්ද? සූදානම් වන්න කාලය සහ අවකාශය මේ යන ඒ ආගාධයට එබී බලන්න. මිතුරනි, අපි අද කතා කරමු මුළු විශ්වයටම අභිරහසක් වුණු කළු කුහර ගැන. එහෙම නැත්නම් බ්ලැක් හෝල් ගැන. අපි මේ බ්ලැක් හෝල් එකක් කියන්නේ මොකක්ද කියලා ඉතාමත් සරලව ඉගෙන ගමු. බොහෝ දෙනෙක් හිතන්නේ කළු කුහරයක් කියන්නේ අවකාශයේ තියෙන හිස් සිදුරක් කියලා. නමුත් එය වැරදි. කළු කුහරයක් කියන්නේ අසීමිත ලෙස තෙරපුණු ස්කන්ධයක්. හිතන්න අපේ මේ පෘථුවිය රටකජු ඇටයක තරමකට තෙරපුවොත් මොකද වෙන්නේ? ඒ පුංචි ඇටය ඇතුලේ මුළු පෘථුවියේම බර තියෙනවා. අන්න ඒ වගේ සූර්යා වගේ දහස් ගුණයක බර තරු තමන්ගේම ගුරුත්වාකර්ෂණයට ඔරොත්තු දීගත නොහැකිව ඇතුළට කඩා වැටුණමයි කළු කුහරයක් හැදෙන්නේ. මෙන්න මෙතන ගුරුත්වාකර්ෂණය කෙතරම් දරුණුද කියනවනම් තප්පරයකට කිලෝමීටර මිලියන 3ක වේගයෙන් යන ආලෝකයටවත් මේන් පැනලා යන්න බෑ. ඒ නිසායි අපිට මේ කළු පාටට පෙනෙන්නේ. මේ කළු කුහර කියන දේ මුලින්ම දැක්කේ කවුද? මේකේ ඉතිහාසයේ සැඟවුණු කතාව මොකක්ද? අපි දැන් කාලතරණය කරලා 1915ට යමු. කළු කුහරයක් කියන දේ මුලින්ම මිනිස් මනසට ආවේ ගණිතමය සමීකරණයක් විදියට. අපි මෙහිදී කතා කරමු ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ අනාවැකිය ගැන. අයින්ස්ටයින් ඉදිරිපත් කළ සාපේක්ෂතා වාදය මගින් ඔහු පෙන්වා දුන්නා අවකාශය කියන්නේ රෙදි කැබැල්ලක් වගේ දෙයක් කියලා. ඒ මත බර වස්තුවක් තිබ්බොත් ඒ රෙදි කැබැල්ල නැවෙනවා. කළු කුහරයක් කියන්නේ ඒ රෙදි කැබැල්ල ඉරීගෙන යන තරමට බර වැඩි ලක්ෂයක්. නමුත් පුදුමයකට වගේ අයින්ස්ටයින් පවා මුලදි විශ්වාස කළේ නැහැ මෙහෙම දෙයක් ඇත්තටම විශ්වයේ තියෙන්න පුළුවන් කියලා. අයින්ස්ටයින්ගේ මේ සමීකරණයට පළමු නිවැරදි විසඳුම දුන්නේ කාල් ෂ්වාර්ස්චයිල්ඩ්. විශේෂම දේ තමයි ඔහු ගණිතමය සොයා ගැනීම කළේ පළමු ලෝක යුද්ධයේ සටන් පෙරමුණේදීදී. ඔහු කිව්වා ඕනෑම වස්තුවක් එක ලක්ෂයකට තෙරපුවොත් එය කළු කුහරයක් වෙනවා කියලා. අවසනාවකට ඔහු යුද්ධයේදී වැළඳුන අසනීපයකින් මිය ගියත් ඔහුගේ ඒ ගණිතය අදටත් කළු කුහර තේරුම් ගන්න තියෙන ප්‍රධානම විනුම් දණ්ඩයි. ඔබ දන්නවා විශ්වය කියන්නේ අඳුරු ස්ථානයක්. ඉතින් මේ අඳුරු ස්ථානයක තියෙන කළු කුහරයක් අපි හඳුනගන්නේ කොහොමද? අඳුරු කාමරයක ඉන්න කළු බරලෙක් පේන්නේ නැති වුණාට ඒ බලලා කිරිකෝප්පයක් පෙරළුවොත් අපිට බලලා ඉන්නවා කියලා තේරෙනව නේද? අන්න ඒ වගේ තමයි කළු කුහරත්. අපි ඒවා හඳුනා ගන්න ක්‍රම 3ක් තියෙනවා. පළවෙනි එක තමයි තරුවල නර්තනය. කළු කුහරයක් අවට තියෙන තරු කිසිම හේතුවක් නැතිව ඉතා වේගයෙන් කරකැවෙනවා. ඒ කියන්නේ නොපෙනෙන ලොකු දෙයක් ඒ මැද තියෙනව කියන එක. මේකෙන් අපිට කළු කුහරයක් තියෙනව කියලා හඳුනා ගන්න පුළුවන්. දෙවැනි එක තමයි X කිරණවල බලපෑම. ඔබ දන්නවා කළු කුහරය විසින් අවට තියෙන වායුන් ගිල ගනිද්දී ඒ වායුන් රත් වෙලා අධිශක්ති X කිරණ නිකුත් කරනවා. අපේ දුරේක්ෂවලට ඒ කිරණ අහු වෙනවා. මෙමගෙනුත් අපිට කළු කුහරයක් තියෙන බව හඳුනා ගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ඉවෙන්ට් හොරයිසන් ටෙලිස්කෝප්. මතකද ඔබට 2019 වසර ලෝපුරා විසිරී තිබුණු දුරේක්ෂ 8ක් එකතු කරලා පෘථුවිය තරම් විශාල වර්චුවල් දුරේක්ෂයක් හැදුවා. ඒ හරහා තමයි M87 කළු කුහරයේ ඒ රන්වන් පැහැදි වලල්ලේ ඡායාරූපය අපි මුලින්ම ලබා ගත්තේ. එය මිනිස් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයක්. ඔබ දන්නවාද කළු කුහරයකට සුවිශේෂී වූ කොටස් කිහිපයක් තියෙනවා. අපි මේ කොටස් එකින් එක සරලව විග්‍රහ කරමු. රන්වන් සහ තැඹිලි පාටින් දිලිසෙන දැවැන්ත වලල්ලක් ඔබ කළු කුහර පින්තූරවල දැකලා ඇති. ඒකට කියනවා ඇක්සලරේෂන් ඩිස්ක් එක කියලා. මේක හැදෙන්නේ කළු කුහරයකට අවුහුණු තරු සහ දූවිලි වායුන්ගෙන්. මේවා ආලෝකයේ වේගයටත් ආසන්න වේගයකින් කැරකෙන නිසා ඇතිවන ඝර්ෂණයෙන් සෙල්සියස් අංශක මිලියන ගණනක රශ්මියක් පිට කරනවා.
මේක හරියට කළු කුහරයක තමන්ගේ කෑම පිඟාන වටේට හදාගත්ත ආලෝක වලල්ලක් වගේ. කළු කුහරයක කළු ප්‍රදේශයේ මායිමට අපි ඉවෙන්ට් හොරයිසන් එක කියලා කියනවා. මේක භෞතික තාප්පයක් නෙවෙයි. නමුත් මේක තමයි විශ්වයේ තියෙන භයානකම දේශ සීමාව. ඔබ මේ සීමාව එක මිලිමීටරයකින් හරි පසු කළොත් ඔබට ආපසු වෙන්න පෘථිවියේ කිසිම තාක්ෂණයක් නැහැ. ආලෝකයට පවා මේකෙන් පැනගන්න බැරි නිසා තමයි මේ ප්‍රදේශය තද කළු පාටට පෙනෙන්නේ. මේ කළු කුහරයේ තියෙන අద్භූතම දේ තමයි ෆෝටෝන් ස්පෙයා. එහෙම නැත්නම් ෆෝටෝන ගෝලය. මේක හරිම අద్භූතයි. ඉවෙන්ට් හොරයිසන් එකට මදක් ඉහළින් තියෙන මේ සීමාවේදී ගුරුත්වාකර්ෂණය කොච්චර බලවත්ද කියනවා නම් ආලෝකාංශු කළු කුහරය වටා කක්ෂගත වෙනවා. අපි දැන් මේ කළු කුහරයේ ගැඹුරුම තැනට යමු. මැද තියෙන අදෘශ්‍යමාන ලක්ෂය තමයි සිංගියුලාරිටි කියලා කියන්නේ. මුළු මහත් සූර්යයන් දහස් ගණනක බර තියෙන්නේ මේ එකම එක ලක්ෂයක් ඇතුලේ. මෙතනදී තමයි අවකාශය සහ කාලය කියන දෙකම කුඩුපට්ටම් වෙලා යන්නේ. අයින්ස්ටයින් පවා කිව්වේ මෙතනදී ගණිතය අසමත් වෙනවා කියලා. මේක තමයි විශ්වයේ තියෙන ලොකුම අභිරහස. අපි දැන් කතා කරමු රිලටිවිස්ටික් ජෙට්ස් ගැන. අධිවේගී ජෙට් ධාරා. කළු කුහරයේ උඩ සහ යට ද්‍රව දෙකෙන් අභ්‍යවකාශයට වීදෙන අති දැවැන්ත ආලෝක කිරණ ඔබට පේනවා ඇති. මේවට කියන්නේ රිලටිවිස්ටික් ජෙට්ස් කියලා. කළු කුහරයට ගිලගන්න බැරි වුණු සමහර අංශු ඒකේ තියෙන බලවත් චුම්බක ක්ෂේත්‍රය නිසා ආලෝකයේ වේගයෙන්ම පිටතට විසි කරනවා. මේක ආලෝක වර්ෂ දහස් ගණනක් ඈතට වීදෙන්න පුළුවන්. මහා විශ්වයේ අඳුරුතම රහස කළු කුහර. මේවා ගැන ඇල්බර්ට් අයින්ස්ටයින් සහ ස්ටීවන් හෝකින්ස් අපිට කියපු එකිනෙකට පරස්පර දේවල් ගැන අපි දැන් බලමු. අයින්ස්ටයින් තම සාපේක්ෂවාදය හරහා ලෝකයට පෙන්වුවේ විශ්වය කියන්නේ නිකම්ම හිස් තැනක් නෙවෙයි. ඒ අවකාශය සහ කාලය නමන රෙද්දක් වැනි දෙයක් බවයි. අයින්ස්ටයින්ගේ සමීකරණ වලට අනුව තාරකාවක් Tamanගේම ගුරුත්වාකර්ෂණයට හසු වී හැකිලී ගියොත් එය කොතරම් කුඩා වෙනවාද කිව්වොත් එහි ඝනත්වය අනන්තයක් වෙනවා. මෙතනදී ගුරුත්වාකර්ෂණය කොතරම් ප්‍රබලද කියනව නම් ආලෝකයට පවා මෙයින් පලා යන්න බෑ. අයින්ස්ටයින් කළු කුහරයක් යනු කිසිවක් පිටතර නොවන අඳුරු බලයක් ලෙස දුටුවත් ස්ටීවන් හෝකින්ස්ට තවත් අභිරහසක් එකතු කළා. ඒ තමයි හෝකින්ස් විකිරණය. එහෙම නැත්නම් හෝකින්ස් රේඩියේෂන්. කළු කුහර ඇත්තටම කළු නැහැ. මේ හෝකින්ස් ලෝකයේ හොල්ලමින් පැවසූ දෙයක්. කළු කුහරයක මතුපිට එහෙම නැත්නම් ඉවෙන්ට් හොරයිසන් අසල ක්වොන්ටම් අංශු යුගලක් ඇති වී එකිනෙක ගැටී විනාශ වෙනවා. සමහර අවස්ථාවල එක් අංශුවක් කළු කුහරයට වැටෙන විට අනෙක් අංශුව අභ්‍යවකාශයට පලා යනවා. මේ නිසා කළු කුහරයෙන් ශක්තිය පිටතට කාන්දු වෙනවා. වසර බිලියන ට්‍රිලියන ගණනකට පසු ඕනෑම දැවැන්ත කළු කුහරයක් වාෂ්ප වී විශ්වයෙන් අතුරුදහන් වී යනවා. ඇත්තටම ඔවුන් දෙදෙනාගේ මේ කතා එකිනෙකට පරස්පරයි. මෙය ඇත්තටම ප්‍රහේලිකාවක් නේද? හොඳයි. අපි දැන් කතා කරමු මේ විශ්වයේ තියෙන තවත් අභිරහසක්. ඒ තමයි බ්ලැක් හෝල් සහ වර්ම් හෝල් අතර තියෙන සම්බන්ධය. ඔබ හිතනවාද කළු කුහරයක් කියන්නේ හැමදාටම හිර වෙන හිරගයක් කියලා? සමහර විට ඒක විශ්වයේ තවත් තැනකට යන කෙටි පාරක් වෙන්න පුළුවන්. විද්‍යාවේදී අපි මේකට කියන්නේ අයින්ස්ටයින් රොසින් බ්‍රිජ් කියලා. මොකද්ද මේ සම්බන්ධය? සරලව කිව්වොත් කළු කුහරයක් කියන්නේ විශ්වයේ එක පැත්තක තියෙන ඇතුල් වෙන දොරටුවක් වගේ නම් වර්ම් හෝල් එකක් කියන්නේ දොරටුවෙන් ඇතුල් වෙලා විශ්වයේ තවත් ඈත කෙළවරකින් පිටතට එන්න තියෙන උමගක් වැනි දෙයක්. කළු කුහරයක පතුලේ තියෙන සිංගියුලාරිටි එක. ඒක අනන්ත ගුරුත්වාකර්ෂණයේ තියෙන තැන. අයින්ස්ටයින් සහ රොසෙන් කියන විද්‍යාඥයන් පෙන්වා දුන්නා මේ ගුරුත්වාකර්ෂණය නිසා අවකාශය කෙතරම් නැවෙනවාද කියලා. ඒ තවත් ඈත තැනක තියෙන අවකාශයත් එක්ක එකතු වෙන්න පුළුවන් කියලා. අපි හිතමු කළු කුහරය හරහා යානයක් යනවා නම් මේ යානය වර්ම් හෝල් එක දිගේ ගිහින් විශ්වයේ ආලෝක වර්ෂ මිලියන ගණනක් ඈත තැනකින් මතුවෙනවා. අන්නේ මතුවෙන තැනට අපි කියන්නේ වයිට් හෝල්. එහෙම නැත්නම් සුදු කුහරයක් කියලා. මේ සම්බන්ධය නිසා අපිට කාලය හරහා ගමන් කරන්න පුළුවන්ද? ඒක ලෝකයට ඉතිරි කරපු ප්‍රශ්නාර්ථයක්. වර්ම් හෝල් එකක් කියන්නේ අවකාශය සහ කාලය අතර තියෙන කෙටි මාවතක්. ආලෝකයේ වේගයෙන් වසර දහස් ගණනක් යන ගමනක් වර්ම් හෝල් එකක් ඇතුලෙන් තප්පර කිහිපයකින් යන්න පුළුවන් වෙන්න පුළුවන්.
ගැටලුව තියෙන්නේ මෙතනයි. පණුකුහරයක් එහෙම නැත්නම් වර්ම් හෝල් එකක් කියන්නේ අතිශය අස්ථාවර දෙයක්. ඒක ඇසිපිය හෙළන සැලින් වැසී යන්න පුළුවන්. ඒ විවෘතව තබා ගන්න නම් එක්සොටික් මැටර් කියන අමුතු ශක්තිය අවශ්‍ය වෙනවා. මොකද්ද මේ එක්සොටික් මැටර් කියලා කියන්නේ? අපි දන්නා ලෝකේ හැම දෙයකටම තියෙන්නේ ධන ස්කන්ධයක්. ඔබ අතේ තියෙන පෑන අතහැරියොත් ඒක පොළොවට වැටෙන්නේ පෘථුවියේ ගුරුත්වාකර්ෂණයට ඒ පෑන ඇදී යන නිසා. නමුත් හිතන්න ගුරුත්වාකර්ෂණයට පිටුපාන අපි දන්නා භෞතික විද්‍යාවේ නීති උඩියටිකුරු කරන පදාර්ථයක් තිබුණොත් අන්න ඒක තමයි එක්සොටික් මැටර් කියලා කියන්නේ. එක්සොටික් මැටර් වල තියෙන ඍණ ස්කන්ධයක්. ඒ කියන්නේ මේක ගුරුත්වාකර්ෂණයට ක්‍රියා කරන්නේ අනෙක් පැත්තට. සාමාන්‍ය පදාර්ථ ඕනෑම දෙයක් Taman වෙත රැඳ ගන්නා විට එක්සොටික් මැටර් කරන්නේ ඕනෑම දෙයක් Tamanගේ ඈතට තල්ලු කරන එක. මේක හරියට ප්‍රතිගුරුත්වාකර්ෂණයක් වගේ. ඉතින් අපි කතා කරපු වර්ම් හෝල් එහෙම නැත්නම් පණුකුහර විවෘතව තබා ගන්න මේ එක්සොටික් මැටර් අවශ්‍යමද? ඔව්. අපි කලින් කතා කරපු පණුකුහරයක් ඇත්තටම අපිට ගමන් කරන්න පුළුවන් විදියට හදාගන්න නම් මේ එක්සොටික් මැටර් නැතුවම බෑ. පණුකුහරයක් කියන්නේ ස්වාභාවිකවම හරිම අස්ථාවර දෙයක්. ඒක හැදුන සැනින් Tamanගේ බරට තෙරපිලා වැසී යනවා. හරියට වැලි වලින් හදපු උමගක් කඩා වැටෙනවා වගේ. අන්න ඒ වෙලාවට තමයි එක්සොටික් මැටර් අපිට උදව් වෙන්නේ. මේ පදාර්ථයේ තියෙන ඍණ පීඩනය නිසා පණුකුහරයේ බිත්ති එකිනෙක ගැටෙන්න නොදී ඈතට තල්ලු කරලා තියාගන්න පුළුවන්. හරියට කූඩාරමක් කඩා වැටෙන්න නොදී හිර කරලා තියෙන කුරුණක් වගේ. මේ අමුතු පදාර්ථය පණුකුහරය ඇතුලේ ක්‍රියා කරන්න ගන්නවා. ඇත්තටම විශ්වයේ මෙහෙම දෙයක් තියෙනවද? දැනට මේක පවතින්නේ ගණිතමය සමීකරණයක් ඇතුලේ විතරයි. නමුත් ක්වොන්ටම් භෞතික විද්‍යාවේ සමහර අත්හදා බැලීම් වලදී ඍණ ශක්ති ඝනත්වයන් ගැන යම් ඉඟි ලැබිලා තියෙනවා. මතක තබා ගන්න දවසක මිනිසාට තරු අතර සංචාරය කරන්න නම් අපිට මේ එක්සොටික් මැටර් කියන අභිරහස ජය ගන්නම වෙනවා. දැන් තේරෙනව නේද? විශ්වය අපි හිතනවට වඩා කොච්චර අමුතුයිද කියලා. ඉතින් අද අපි දැනගත්තා කළු කුහරයක් කියන්නේ නිකම්ම විනාශකාරී මුර්ගයෙක් නෙවෙයි කියලා. අයින්ස්ටයින්ගේ සමීකරණවල සිට හෝකින්ස්ගේ අංශු දක්වාත් පණු කුහරවල සැඟවුණු කෙටි මාවත්වල සිට එක්සොටික් මැටර් වල තියෙන අමුතු බලය දක්වාත් අපි දුටුවේ එකම එක දෙයයි. ඒ තමයි විශ්වය කියන්නේ අපි හිතුවාට වඩා දහස් ගුණයකින් අභිරහස් තැනක්. සමහර විට කළු කුහරයක් කියන්නේ අවසානයක් නෙවෙයි තවත් විශ්වයකට විවෘත වුණු දොරටුවක් වෙන්න පුළුවන්. අපි අද මේ දුටු දේවල් හෙට දවසේ විද්‍යාව විසින් තවත් අලුත් විදිහකට අර්ථ දක්වාවි. නමුත් එක දෙයක් ස්ථිරයි. කළු කුහරයක් ආලෝකය ගිලගන්න පුළුවන් වුණාට ඔබේ මනසේ තියෙන දැනුම පිපාසය කියන ආලෝකය ගිලගන්න විශ්වයේ කිසිම බලවේගයකට බැහැ. යම් ගවේෂණයත් එක්ක රැඳී සිටි ඔබ සැමට ස්තුතියි. ඔබ අද අරගෙන යන්නේ නිකම්ම කරුණු ටිකක් නෙමෙයි විශ්වයේ දෙස අලුත් විදිහකට බලන්න පුළුවන් වුණු ඇසක්. මේ වීඩියෝවෙන් ඔබේ මනස අලුත් වුණා නම් ඒ තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. විශ්වයේ අපි ආයුත්තේ කොහාටද පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ඔබේ කුතුහලය තමයි අපේ මේ ඊළඟ චාරිකාවේ ඉන්ධනය වෙන්නේ. ඔබට ජය.